Hi. Welcome back to Saya React. ඉතින් කොහමද කට්ටිය? ඉතින් ඔන්න අද ඉතින් අපි පුංචි කාලේ වැඩිපුරම කරන්න ආසදේ කාටුන් බලන එකනේ. මම හිතනවා ඒක තමයි බහුතර දෙනෙක් කරන්න ආස කාටුන් බලන. ඉතින් මම හිතුවා අද අපි පුංචි කාලේ බලපු කාටුන් කිහිපයකට රියැක්ට් කරන්න. ඉතින් ඇත්තට මෙතන කාටුන් කිහිපයයි තියෙන්නේ. There are a lot of cartoons in the world, but මෙතන තියෙන්නේ හරි චුට්ටයි මම අරන් තියෙන්නේ කිහිපයක් විතරයි. මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාට මේකෙන් කාටුන් ගැන දන්නේ නැති දේවල් ටිකකුත් ඉගෙන ගන්න පුළුවන් වෙයි සමහර විට. ඉතින් enough talking. Let's get started. ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාට පුළුවන් වෙනවා දැනගන්න මොකද්ද ලෝකේ මේ වෙද්දි තියෙන දිගම කාටුන් එක මොකද්ද කියලා. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකම් රැඳී විඳින්න. ඉතින් පළවෙනි කාටුන් එක විදිහට යන්නේ නිකන් හිතුණා ගල්ලුගේ පැත්තට ගිහින් මරණේ බලන්නකෝ. ඔයාලා දන්න මමත් දන්න කිරිපුර ඇත්තෝ මේ ගැන පොඩක් කතා කරමු. මේක බලලා ගල්ලිගේ සීන් එකට අමාරු වෙන ආතලම සත්තුන් මේක වැඩ ගන්නවා කටුස් එක්ගෙන් මේ ගස් කරා හරියට මේක කඩේට එන්නේ මේ මම මේ එපිසෝඩ් එක දන්නවා දඩේ වේ යන්නේ මොකද පැත්තට යන්නේ නැතුව කමතරට ගිහලා උයාගෙන ලයිමු කොහොමද බං පිට හොඳට විනෝද වෙන්න බොරළු කොට කියන්නේ අපි තමයි මහන්සි වෙන්නේ. ඔයාලා විනෝද වෙනවා. කිව්වේ විදිහටමයි හිත මේක මම බලලා තියෙනවා මම කාටුන් නම් බලලා තියෙනවා හොඳටම ගිරිපුර හැත්තනම් ඕනකට වඩා බලලා තියෙනවා මම තාමත් යනවනේ මේක මේකේ නේද යාළුවගේ සුරතලා කඩියාව හම්බෙන්නේ මේ එපිසෝඩ් එකේ නේ මම හිතන්නේ එලිම එලෙක් ගහගෙන උයන් කැමැත්ත මොකද්ද කියලා කියන්නේ හේතුව කියන්න බෑ. විතරයි වෙලාව තියෙන්නේ. අපෝ හරි විහිළු කරන දවස් අගනේ මේක පයින්දුවා ඉතින් මේ දත් කලින් කුටි කිරි කන්න බෑ. ඔයාද විනෝද ගමන පහ ඊවගේ මේ අර ගරාජ් එක යන්නේ ඔතික පාගන දැන් වැඩි හදියාගෙන එදේ ඉන්නේ දැන් කරන්න යනවා පොළු ඔයා හරි අපි ආවෝ එන්න අසෙන් එකකුත් වෙනවා. හොස්සෙවා දෙක මාල් මේ හරි මේක බලන්න හිටියොත් මට ඔක්කොම බලන්න හිතෙනවා. ඉතින් මේ ඔක්කොම බලන්න හිතනවා. මේකේ දැන් අපි බැලුවේ සිංහල එකනේ. මේක මම හිතන්නේ මේක මේ ඔරිජිනල් එක මම දන්න විදිහට The Flintstones ඇමරිකන් කාටුන් නෑ මම හිතන්නේ මේක සෑහෙන පරණයි. මේකේ මම හිතන විදිහට මම දන්න විදිහට සීසන් 6ක් වගේ තියෙනවා මේකේ මම දන්න විදිහට. කොහොමද එපිසෝඩ් 100කට එහා 150කට එහා වගේ ගානක් තියෙනවා. මම දන්නේ මේ කැරක්ටර්ස් ටික නම් අමාරු වෙයි. ඉතින් මේ බොරළු ගොඩ ගලවාත ඊට පස්සේ ඩොටි විමල ගොංගල අද හුතලා කඩියා ඒක අමාරුවා. මේක අර ගල්ලුගේට ගිහිල්ලා සුපිරි කාටුන් එකක් ඒ කාලේ ගියපු සහ තවත් යන පොඩි කාලේ මේක නම් මේකේ මම හිතන්නේ මේ අපිට යන්නේ සීමිත එපිසෝඩ් ගානක්. ඒ කියන්නේ සීරස ටීවී එකේ අපිට පෙන්නන්නේ පොඩි සීමිත එපිසෝඩ් ගානක්. මේ ඔක්කොම බලලා දෙනවා. එකක් නෑර බලලා. දෙතුන් පාර බලලා දෙනවා. ඉතින් මේ තවරත් යනවා. ඉතින් සුපිරි කාටුන් එකක්. අය නෙක්ස්ට් කාටුන් එක විදිහට මම අරන් තියෙන්නේ ෆැමිලි බාඩ පූසගේ කාටුන් එක. දන්නවනේ ඉතින් කවුද කියලා? ගාෆීල්ඩ්. ගාෆීල්ඩ් ඕඩි
2D2 ඒ සම්පූර්ණ කිරීමේ කාලය පැය 4යි විනාඩි 2යි. මේක බලලා තියෙනවා කුණු හිටින් රොබෝගේ සීන් එකනේ සත්ව හොලන සිසිලියාද ඔයාගේ සුරතලාගේ පිස්සු බලු එන්නදී කාලේ ගිය සතිය ඉවර වුණා. මං දොස්තරලාගෙන ගෙනියන්න හිටි ඉතින් කොහොම හරි මේකත් බලන් හිටියොත් ඉවර වෙනකම් මට බලන්න හිතෙනවා. ඒක ගැන මම නිකන් දන්න දේවල් කිහිපයක් කියන්නම්. මේකේ මම දන්න විදිහට මේ ටිකක් මේකත් පරණ කාටුන් එකක් මේකත් ගිරිපුරත් වගේම ටිකක් ඇමරිකන් කාටුන් එකක් මම දන්න විදිහට අහලා තියෙන විදිහට. ඉතින් මේකෙත් මම හිතන්නේ මේකේ සීසන් 3ක් කොහොම ගණනක් තියෙනවා. හරිද? මේකේ සීසන් 3ක් තියෙනවා. එහෙනම් මේකේ මේකක් මම හරියට දන්නේ The Garfield Show. මේ අපි බලන්නේ ඒක. මේ අපි බලන්නේ කියන්නේ සීරියස්ලි අපිට පෙන්නන්නේ මේක. The Garfield Show. ඊළඟට මම හිතන්නේ තියෙන්නේ Garfield and Friends කියලා ගත්තා මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. මේක මම අහලා තියෙනවා හරියට දන්නේ නැහැ. ඊපස්සේ අවසානට මම හිතන්නේ මේ Garfield Originals. ඔන්න ඔය තුන තමයි තියෙන්නේ. ඉතින් මේක දැනටත් යන ඉතින් සුපිරි කාටුන් නෑ. ඉතින් ඇත්තටම මම ආයෙ පාරක් කියනවා මෙතන ගොඩාක් පරණ කාටුන්ස් නැහැ. ඇත්තටම මේක සුපිරි කාටුන් එකක් නේ. අපි යන් අපේ ඊළඟ කාටුන් එකට. මේක පැහැදිලිමයි. නිල් පාට මාළුවෙක් මේක හරියට එකක් නෙවෙයි Krisa mage amai මේක ඇල්ලුවේ මේක මේ කුඩි කන්න එහෙම නැද්ද? ඉන්නවනේ. ලස්සනයි අර නිල් පාට හොඳ නමුදු සතන්. ඒට උදවුනේ කොහොමද කොහොමද මට ගේන්න නම්බර 5න් ඉතින් මේකේ මම හිතන්නේ මේ versions දෙකක් තියෙනවා. එක මේ Pink Panther කතා කරන්නේ නැහැ. අනිත් එක තමයි මේ කතා මේ බැලුයි. මම කතා කරන එක. ඉතින් කොහොම හරි ඉතින් මේකත් තාම යන හොඳ කාටුන් නෑ. ඊළඟට මගේ ලිස්ට් එකේ තියෙන්නේ එක පරණ සුපිරි කාටුන් නෑ. අපි යන්කෝ බලන්න. මේ ඇවිල්ලා අපි හැමෝම දන්න සූරබාප්පා. ada tidak baik tahu lagi ya. Juta aku. Malu hingga ini. Beda Bapak. ඔයාට අල්ලන්න නේද චූටි කොකෝ චූටි කොකු. ඒක නෙමෙයි වෙත පප්පේ. අපිට මඩදී හම්බුණානේ රෝමන් කාලේ. පෙන්නන්නද රෝමන් කාලේ ඒකට උඹද පව් කියලා හිතෙනවා. ඇතින් ඇත්තට මේකත් එනවා ආසාාවෙන් බලපු කාටුන් එක. දැන් නම් මං හිතන්නේ සූරබාප්පා යන්නේ නැහැ. දැන් යන්නේ නැහැ. අර මේකත් මාර ආසාවෙන් බලපු සුපිරි කාටුන් එකක්. ඇත්තටම මට ආයෙ බලන්න හිතනවා මේවා. ඉතින් මගේ ලිස්ට් එකේ ඊළඟට මං කතා කරන්න යන්නේ මං ඔයාලට කිව්වා මතකද මුලින්ම ඊට අවසාන එක රැඳී සිටින්න කියලා. ඉතින් අන්න ඒක ගැන කතා කරන්න යන්නේ. ඉතින් අපි මේ කාටුන් එක බලමු මොකද්ද කියලා. ඉතින් මේ ඔයාලා මම අපි හැමෝම හරි ආසාවෙන් බලපු ස්කූබිඩු ඒක තීම් සොංග් එක බලමු. ඒක මරුවා. Kahed, 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 holman තියෙන්නේ. Kahed, kahed, Scooby-Doo, Scooby-Doo. ඇති ඒක බලන්න දෙන සින්දුවක් තියරනකම් මාරු. Shaggy, Scooby. මොකද මේ හිටියේ? ආවෙන් මෙයා නම මතක නෑ මට. ආවේ ඩැෆ්නි ස්ක්‍රැපි පිටුනේ හිටියේ.
ඩැෆ්නේ ස්ක්‍රැපේ බිඩුනේ මේ ස්ක්‍රැපේ බිඩු පොඩි එකක් උහෙන පණ්ඩිත පොඩි බල්ලා වුණානේ ආ ඒක නම් මරේ මරු අයියෝ දැන් ඉතින් කොහොමද අපි ගමන යන්නේ මේ ටික නම් හරියන්නේ මේ anyway මේකත් බලන් යන්න ගියොත් බලන් යන්න හිතනවා මට නම් ඔක්කොම කොහොම හරි මේකත් අර වගේ මම හිතන විදිහට ඇමරිකන් කාටුන් එකක් මම හිතන්නේ මං කියවන දෙයක් කියනවා කියලා වලට මේ වෙද්දි යන ලෝකෙ දිගම කාටුන් එක මේක මම හිතන්නේ දැන්ට සීරීස් 14ක් වගේ ගිහින් තියෙනවා මේ යන්නේ 14 මම දැන් 2024 මට මතක නැහැ වෙල්මා හැලෝවින් මොකක් හරි නම තිබ්බේ ඔන්න ඔහොම එකක් තමයි 2024 ආවේ ඔය වගේ ඉතින් කාටුන් ගොඩක් තියෙනවා පළවෙනි එකේ නම ස්කූබි ඩු where are you මේක මේ තවත් කතාවක් මම අහලා තියෙනවා ෂැගි ඉන්නේ ෂැගි කියන්නේ නිකන් අර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච නිකන් එහෙම චරිතයක් ද්‍රව්‍ය පාවිච්චි කරලා ඉද්දි මේ වෙන මනෝවිකාරක එහෙම නැත්නම් උගහන මනෝපාරක් කියලා අපි කියන්නේ ඒ මනෝපාරක් කියලා එක්කුත් කියන මේ ස්කූබි ඩු කතාව කියන්නේ කාටුන් එක කියන්නේ මේ මොකද්ද ඔගේ මේ දන්න විදිහට ස්කූබි ඩු කියන්නේ එයාගේ සුරතලා ඒ බල්ලා මැරිලා ඊට පස්සේ එයාත් එක්ක මෙයා එයාගේ යුනිවර්සිටි එකේ එයාට වැඩිපුරම කරදන කරන උන් තුන් දෙනා තමයි මේ වෙල්මා ඩැෆ්නි ෆ්‍රෙඩි ඔය සෙට් එක. ඉතින් එයාලත් එක්ක ගිහිල්ලා රහස් පරීක්ෂක වැඩ කරන හැම කතාවක් තමයි මං අහලා තියෙන. තවත් එකක් තියෙනවා ඒක හරියට දන්නේ නැහැ. එතන මම කියන්නේ නැහැ. ඉතින් මේක තමයි අර කිව්වත් වගේ ලෝකේ මේ වෙද්දී යන ongoing cartoon අතරින් ලෝකේ මේ වෙද්දී දීර්ඝතම කාඩුන් එක තමයි මේ ස්කූබි ඩු කියන්නේ. ඒකට මට දෙයක් කියන්න දෙනවා නිකන්. මම දැන් මෙතන අරන් තියෙන කාඩුන් ඔක්කොම නිකන් අපේ සිරස ටීවී එකේ කියපුවානේ. ඒවා නිකන් ඉස්සර නිකන් එයාලා සිරසේ නිකන් කාඩුන් වලින් මොනොපොලි එකක් හදන් හිටියා වගේ ඒකාධිකාරයක් හදන් හිටියා වගේ සීන් එකක් එන්නේ නැද්ද? අය යන්නේ දැන් බලමු සූරපප්ප බැලුවා. ඊට පස්සේ ස්කූබි ඩු බැලුවා. ඊට පස්සේ ගාෆි. ඒක නම් මෑත කියන එකක් සල් ගිරිපුර ඇතුළේ. ඔය සෙට් එක එකම channel එකකින් පෙන්නන්නේ. ඒකට මාර විදිහට අස තව ටින් ටින් එක එක කාටුන් තව තියෙනවානේ. ඉතින් මම හිතනවා ඒක සිරස කාටුන් නම් සිරස වගේ සීන් එකක් තිබ්බා ඉස්සර නම් ඈ. දැනුත් මම හිතනවා ඒක දැන් සුපිරිම කාටුන් ටික මට සෙට් කාටුන් ගියේ සිරසේ. ඒ කතාව කොහොම හරි ඉවර වෙලා අපි යමු ඊළඟ කාටුන් එක බෙන්ඩෙන්. අපි බෙන්ඩෙන් උත් ටිකක් බලලා එමුකෝ. අඩේ මෙච්චර ජීවීන් ගොඩක් ඉන්නවද මේ? මේ ගස් ගිනියා. මහවරක දෙවන්තයා මේ මොලක කුළුස්නේ මොල කන්න කියලා අල බෝලේ මේ මූ කාවාට එක මොකද යමතක නැහැ. රතු දෙවන්තක ඉස්සර මම ගන්න වෙන්ටෙන් බලද්දි රතු දෙවන්තක ගන්නවට තමයි ආසම ගන්නෙත් කලාතුරකින් මොනෝ ඉගෙන ගන්න අපේ විශ්ව පරද්ද පොලිසියට පැඳුනේ මගේ නම ටැග් මොනවද ඔය කරන්නේ ගෞරව සහිතව ආචාර කරනවා මම හිතුවා හිමිටුවා ඔළුවෙන් ගහයි කියලා ඔළුවෙන් ගහන්න මේක නම් කියන වැඩක් නෑ බලන්නකෝ අපිට ඉගෙන ගන්න තියෙන දේවල් ආයුධ සහ යුද උපක්‍රම තාරක අතර නීතිය සංස්කෘතිය මේ මකුළු දැල්වලට හොඳයි අනිත් විෂයන් නම් කම්පියුටර් එල්විඩෝ අපිට හම්බුනේ කෙනා ආවිඩෝ හරි දිනේ එතුව ඊළඟ තෝරගත්ත කට්ටිය මෙයාලත් පිටසක් කළ ජීවීන් මෙන්න දර්ශනයේ සැනක ඇති වැඩේ මොකද බලන්න දැන් මෙයා ආපහු මේ විදිහටම ඇවිල්ලා මාව විනාශ කරන්න හදනවා මගේ කපලා ගන්නනේ මං ඉස්සර මම මීට කලින් කරනවා දැකලා නැද්ද අනිකුවට තව එකක් හොරගම් කරන්න පුළුවන් නේ මං ඉස්සර ඔය වගේ එපා කරපු වැඩමද කළේ කියලා වැඩක් නෑ ඒ පොඩි බෙන්ටෙන් එක්ක වෙන්ද බලදරුවනේ සීපියන්න මුළු ජීවිත දැන් මේ ඔක්කොම කාඩුන් ටික බලන්න හිතනවා ඉවරටකම් බලන්න හිතනවා දැන් පටන් ගත්තාම මම හිතන්නේ මේක ගොඩක් එක්ස්පෙන්සිව් කාඩුන් එක මේක ඇමරිකන් කාඩුන් එක මේකෙත් මම හිතන්නේ සීසන් 5ක් විතර තියෙනවා මේක මෑතක හැදිච්ච මම හිතන්නේ 2005 වගේ හැදිලා තියෙන්නේ මේකේ හිරු ටීවී මතකයි කොහමරි මේක මේ ගියා 2000 අත හරියට ඒක කාලවකවානුවට එකපාර මතක් වෙන්නේ නැහැ ඉතින් කොහොම නමුත් ඒ කාලේ බලපු තවත් සුපිරි කාටුන් නැතා මේක දැන් ඊළඟට බලන්න යන කාටුන් එක ගැන කියනවා නම් මේක ගැන අත්‍තරම ලොකු දෙයක් දන්නේ නැහැ මේක මම බැලුවා හෙනම පොඩි සාමාන්‍ය පොඩිම පොඩි කාලේ මම බැලුවා මේක මතකයි මේ ගියේ channel එක ITN වෙන්න ඕනේ මම හිතන්නේ මේක ITN එකේ තමයි මම බැලුවේ ITN එකේද නෑ ජාතික රූපවාහිනියද නෑ ඔය රූපවාහිනිය මම හිතන්නේ ගියේ
ඔවුන් ඔය channel දෙකින් එක්ක කොහොම හරි මට හරියට ඔක මතක නැහැ. මේ කතා මට ලාවට මතකයි මේක ගැන මං ලොකු දෙයක් ඇත්තටම දන්නේ නැහැ. හරිද? ඉතින් මට මේ ලිස්ට් එක මම ඇත්තටම දාගත්තේ නැහැ. මට මේ දැන් හිතලා මම දැන් බලන්නේ. හරිද? ආයෙත් මේක අවසාන වශයෙන්. ඉතින් අවසාන වශයෙන් මම බලන්නේ දුනුවලිගා නෑ දුනුවලිග වඳුරජා නෙවෙයි නේද ඒක නම දඟරවලිග ලබවානර. අර ඔය සූලේ මේක වහන එක මරුවේ. මේක මං හිතන්නේ මේක ආස වෙන්න හේතුව දැන් මේක සතු දෙන කතා කරන්නෙත් නෑනේ. මං හිතනවා මේක මේ දඟරවලිග ලපවන්නරකට ආස වෙන්න හේතුව මේ විරුද්ධයෙන් වගේ එක දෙන එක මරුවා. මං හිතනවා මන්න ඒකට වෙන්න ආසුනේ. එනම පොඩි කාලේ වැඩි. ඉතින් ලස්සන කාඩුන්යක් බලවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාගේ මතකයේ ටික පොඩ්ඩක් පස්සට ගෙනියන්න ඇති. මේක ටිකක් ගොඩාක් පරණ කාටුන්ස් මෙතන තිබ්බේ නෑනේ. හැබැයි මං හිතනවා අවසානට ආව මං මාර ආස කාටුන් ටිකක් ආවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා දන්නේ නැති දේක් ඉගෙන ගත්තා. මොකක් හරි සතුටක් ලැබුවා නම් වීඩියෝ එක ලයික් කරන්න, subscribe කරන්න, comment කරන්න. එහෙනම් තවත් වීඩියෝ ගෙන්න එන හැමෝටම ජය.